කොච්චර වැඩ වුණත් කොච්චර පීනන්න දන්නවා වුණත් ඒ දන්න වැඩොත් වතුරෙම ගිලිලා නැති වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා දුර පළාත් වලින් ඇවිල්ලා මේවල බහිනකොට නානකොට විශේෂයෙන්ම කියන්න ඕනේ තමන් දන්නේ නැති පැත්තකට ගියාම ඇලේ දොලේ ගඟේ බහින්න යන්න එපා නොදන්න තැනක් නා. මට කියන්න ඕන කාරණාව තමයි මේ තැන දැන් මේ තියෙන විදියට ගත්තොත් තව විනාඩි 10කින් මීට වඩා මේ තැන වෙනස් වෙන්න පුළුවන්. විනාඩියකින් වෙනස් වෙන්නත් පුළුවන්. දැනගන්න හම්බුනේ තිබ්බ වතුර පාරට කලින් වතුර වැඩි වෙලා ඒ වතුර පාරත් එක්ක මේ වතුර යනකොට අපි මේ වතුර යට තියෙන දේවල් වෙන දේවල් ඇත්තටම දන්නේ නැහනේ. ඒ නිසා ඔයා බහින මේ දැදුරුව මේ වතුර යට මුල් තියෙන්න පුළුවන්, වැල් තියෙන්න පුළුවන්, වල් තියෙන්න පුළුවන්. ඒ නිසා නොදන්න තැනකට බැහැලා තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා. ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ. මෙතන ඔය වගේ තවත් ඕන තරම් සිද්ධි වෙලා තියෙනවා. මේ අපිට පොඩ්ඩක් සිද්ධිය කියන්න මොකද උනේ? සිද්ධිය කියන්නම් මං ගෙදර හිටියේ. වයිෆ් ඇල්ලා කිව්වා මේ ගඟේ කවුරු හරි ගිලෙනවා කියලා. මම පොඩ්ඩක් ගිහලා බලන්න ගියද්දි වැයලා ටක් ගාලා කිව්වා මේ දෙන්නේ තුන් දෙනෙක් ගිලෙනවා වගේ කියලා.